Hello. අර මිස්ටර් ඔව් දිසානායකද ඔව් ඔව්. කතා කරන්නේ? මම මේ වත්තල හුණු පිටියෙන් කතා කරන්නේ. ඔව් අපි දැන් දෙකක් එක තුනකට ඉස්සෙල්ලා කතා කෙරුවා. ඔව් ඉතින් දැන් අපි අපිව හඳුන්න ගන්නම්. ඔව්. අපි දෙන්නම මේ විශ්වවිද්‍යාලයේ හිටපු මේ පෙන්ෂන් ගිය දෙන්නේ. හා හා හා. ඉතින් අපි දෙන්න ගෙදර ඉන්නවා. අපිට අවශ්‍ය වෙන්නේ ඔව් අපිව බලාගෙන ඉන්න කෑම ටික උයලා දෙන්න පුළුවන්. අපි විශාල මේ කෑම මේවා හදන්නේ නැහැ. හැබැයි ඉතින් උදේ වරුවට ඉදියාප්ප ටිකක් ඒ වගේ දෙයක් මොනවා හරි හදලා දෙන්න ඕනේ. ඉතින් මේ ඒකින්ද අපි බලන්නේ ඒ විදිහයි. අනිත් එක අපි බලනවා ටිකක් ශක්තිමත් කෙනෙක් කියන්නේ දැන් හදිසිය දැන් අද උදේ අපි ගියා මේ බැංකුවට ගියාම ඉතින් පුතා ඇවිල්ලා හිටපු හින්දා පුතත් එක්ක ගියා. ඉතින් ඒ වැඩ ටික කළා ආවා. අන්න ඒ වගේ වෙලාවට දැනටත් අපේ ගෙදර දැන් ඉන්න එක්කෙනා එයාත් කරන්නේ අපිත් එක්ක යනකොට එයා අපිත් එක්ක යනවා. ඉතින් පංගුවක් වෙලාවට අපිට අර වැඩි වාරු නැති හින්දා පංගුවක් වෙලාවට අල්ලගෙන යන්න පුළුවන්. අන්න එහෙම එක්කෙනෙක් තමයි අපි හොයන්නේ. අනිත් එක අපිට ඔක්කොටම වැඩි අවශ්‍ය වෙන්නේ මේ හිතවත් හොඳින් කතා බහ කරන එක්කෙනෙක්ව තමයි. ඉතින් ඒ වගේ එක්කෙනෙක්ව උයලා කන්න දෙන එක අර උදේවරුවට අපි මේ කැඳ වගේ එකක් හදාගන්න අපි බඩු ගෙනෙල්ල වෙනවා. ඔව් ඉතින් අන්න ඒ වගේ මේ උදේ ඔව්. මෙන්න පොඩ්ඩයි. දැන් මෙහෙමයි අපිට සාමාන්‍යයෙන් උදේට කෑම මොන හරි හදනවා. හැබැයි සමහර දවස්වල පාන් එහෙමත් කනවා. ඔව් උදේ කෑම ඒ වගේ වෙනවා. ඊට පස්සේ ඉඳාට විතර තේ එකක් මහතේ බොනවා. ඔව්. ඊළඟට දවල්ට කෑම කනවා. එතකොට දවල්ට වලටදී අපි ලොකු උයමනවල් කරන්නේ නැහැ. සාමාන්‍යයෙන් එළවලු දෙකක් හදනවා. එළවලු දෙකකුත් එක්ක තව මොන හරි මස් මාළුවක් හරි හදනවා නම් වගේ. ඔව් හදනවා නම් වගේ නැත්නම් කරවල හරි හාල් මැස්සු හරි මොන හරි එකක් හදනවා. ඒකත් සමහර දවස්වලට ඒක නැතුවත් එළවලු දෙක විතරක් හදන දවසුත් තියෙනවා. ඒ හැදුවාම දවල්ට හැදුවාම අපි රැයටත් ඒවා තමයි කන්නේ. එක වේලයි උයන්නේ එහෙම. ඔව් එතකොට දැන් වැඩිපුර කරනවා නම් අපි පොල් සම්බලයක් හදලා හරි සැලඩ් එකක් හදලා හරි ඒ වගේ කරනවා. ඔව්. ඊයරෙන්ද තියෙන ඉතින් අපි දෙන්න කාමරයම ඉතින් අතුපතු ගාලා බාත්රූම් සුද්ධ කරලා එහෙම ඉන්න. තට්ටු දෙකේ ගියද්ද මිස්? ඈ තට්ටු දෙකේ ගියද්ද ඕක? දෙකේ ගියක් අපි ඒ වුණාට අපි විතරම දැන් උඩ හිටපු අපි දැන් පල්ලෙහාට ඇවිල්ලා ඉන්නේ පල්ලෙහා කාමර දෙකක අපි ඉන්නේ. ඉන්න කෙනාට දෙන්නේ උඩ තට්ටුවක්. උඩ තට්ටුවේ. උඩ තට්ටුවට කොට ලොකු ගොඩාක් උඩ නගින්න නෙමෙයි ප්‍රමාණික සාමාන්‍ය තට්ටුවක. ඔව් එයාට කාමරේ දෙන්නේ එහෙමයි. ඉතින් එතකොට ඊළඟට මේ අපිට තියෙනවා අපි පල්ලෙහා බාත්රූම් එකක් තියෙනවා උඩත් බාත්රූම් එකක් තියෙනවා. හැබැයි ඉතින් ඒක අපේ දැන් පුතාලා සමහරවිට පුතාලා එක පුතෙක් ඉන්නවා. එයා සමහරවිට ආවහම එහෙම ඒගොල්ලන් එක කාමරයක ඉන්නවා උඩ කාමරයක. ඔව් ඒ පුතාගේ දරුවෝ දෙන්න ඉන්නවා. දරුවෝ දෙන්නත් සමහර වෙලාවට මෙහෙ එනවා. මේ කියන්නේ සතියකට දවස් ඒගොල්ලන් ඉස්කෝලේ ගිහලා එන ගමන් සමහර වෙලාවට එනවා. ඒගොල්ලන් අර තියෙන පන්ති එහෙම තියෙන හැටි වලට එනවා. හැබැයි ඒගොල්ලන්ට බලා ගන්න දෙයක් නැහැ. ඉතින් ඒගොල්ලන් ඉන්න දවසට වීකෙන්ඩ් වයස එක කීයද ඒ කට්ටිය? ඒ කට්ටිය එක්කෙනෙක් 11යි අනිත් එක්කෙනා 7යි. බලා ගන්න ඕනේ බලා ගන්න ඕනේ නැහැ. අර සමහර වෙලාවට ඒගොල්ලන්ට අර අපි දැන් කෑම හදනකොට ඒගොල්ලන්ට වෙන මොක හරි එකක් හදනවා. ඉතින් පරිප්පු ඒගොල්ලෝ වැඩි කන්නේ නැහැ. එක එක ලේලෝළු වෙන කන්නේ නැති ඉඳ පරිප්පුයි කැරටි වගේ එකක් හදනවා. ඊට පස්සේ බිත්තරයක් හදලා ඒ වගේ දෙනවා. නැහැ. හැමදාම නැහැ. ඉතින් සමහරවිට අම්මා කෑම එවනවා සමහර ලාවට. මොකද අම්මා මගේ පුතයි එයා වයිෆුයි ඒ ෆැමිලි එකේ ඉන්නේ ටිකක් ළඟ පහත. එහෙම යාළුවන්ට බලාගෙන නැත්නම් ඉතින් හවසට තේ ටිකක් එක එක්කිනයි තේ බොන්නේ. ඉතින් අපි තේ බොන වෙලාවට යට තේ ටිකක් දෙනවා. අර බලා ගන්න කියලා එහෙම කරන්න තිබෙන්නේ නැහැ. හරි මිස්. වයස කීයක වගේ ලේඩි කෙනෙකුටද කැමති? අපි ටිකක් ඉතින් 35යි 50ක් වගේ 50 වැඩි නෑ 50. ඔව් එතකොට මේ 50යි 55යි වගේද? නෑ 35යි හස්බන්ඩ් කියන්නේ 35 කියන්නේ කීයද වයස කීයද කියලා? 35ටත් 40ටත් අතරේ. 40ටත් 35ටත් 40ටත් අපිව තරගෙන යන්න
දැන් 45 වුණත් ඉතින් කමක් නැහැ. ඉතින් සමහරවිට ශක්තිමත් අය ළඟ එනවනේ අපි ළඟ. ඒ වගේ ඉතින්. මොකද ඊට වැඩි වෙනකොට ඊළඟට මේ අපිට හොයාගන්නත් අමාරු වෙනවා. අනිත් එක ඒගොල්ලන් නේද? ආ 45 වුණත් කමක් නැහැ. 45 කමක් නැහැ. ආ අන්න ඒකයි අර ඔය දියවැඩියාව සැලරි එක මිස් කීයක් වගේ දෙනවද? සැලරි එකක් මෙහෙම අපි සාමාන්‍යයෙන් 50ක් තමයි දෙන්නේ. 55ක් වගේ අමාරුයි නේ. 55කට කරන්න ඇත්තටම එහෙම වැඩ නැහැනේ. මොකද අපි උයන්නේ දෙක වේල් දෙකනේ ආ උයන්නේ. හරි මිස්. එතකොට මාසෙකට දවස් 3ක් 4ක් නිවාඩුවක් arrange කරලා දෙන්න පුළුවන් නේද? එහෙම 3ක් 4ක් නම් බෑ. ඉතින් 3ක් දෙන්නම්. පුළුවන් නේ. හා හා. පුළුවන්. ආ ඒක මාස දැන් මේ සාමාන්‍යයෙන් මාස දෙකකට වගේ වෙනවා නම් දවස් දවස් 6ක් 6ක් වගේ. ඔව්. ආහා. එයාට ඉන්න කාමරයක් ඇඳක් ෆෑන් එකක් ඒවා තියෙනවද? මොනවද? එයාට ඉන්න කාමරයක් ඇඳක් ෆෑන් එකක් ඒවා හදක් තියෙන. තියෙනවා, හදක් තියෙනවා, ෆෑන් එකක් තියෙනවා. ආ එතකොට මේ බාත්රූම් එක නම් තියෙන්නේ එළියේ. ඔව්. හැබැයි රැට අපි කියනවා යාට එළියට යන්න එපා. රැට අපේ උඩ තියෙන බාත්රූම් එකට යන්න කියලා. මොකද ඒක වාසිය තමයි පුතාලාම පුතාලත් එහෙම පාවිච්චි ස්කොටින් කරන ෆෑන් එකද තියෙන්නේ මිස්? එළියේ තියෙන්නේ. එළියේ තියෙන ස්කොටින් ෆෑන් එකක්. හ්ම්. ඇතුලේ තියෙන කොමෝඩ් එකක්. හා හා. එතකොට මේ බල්ලෝ පූසෝ සත්තු ඉන්නවද? නෑ නෑ ඒ ප්‍රශ්න නෑ. හා හා. එතකොට මිස් සැලරි මේ හරි. අපේ WhatsApp group එකට මිස් ඇඩ් වුණාද? නෑ අපි දන්නේ නෑනේ ඒක කරන්න. මේ නම්බර එකේ WhatsApp ඉන්නවද මිස්? මම ඉන්නවා WhatsApp මේ නම්බරේට. හරි. මම දැන් link එකක් දානවා. ඒක ක්ලික් කරලා අපේ group එකට ඇඩ් වෙන්න. අපේ ආයතනයට එන හැම ප්‍රොෆයිල් එකක්ම අපි ඒකට දානවා. හ්ම්. මිස් කැමති කෙනෙක් හිටියොත් ලයික් එකක් දාන්න ප්‍රොෆයිල් එකට අපි ඒ වෙලෙම කෝල් එකක් අරන් දෙනවා. එයාත් කැමති නම් අපි සම්බන්ධ කරලා දෙනවා. ආහා. ප්‍රොෆයිල් 100ක් විතර මිස්ට බලන්න පුළුවන් මාසෙට 100ක් 150ක් වගේ. ඒ කියන්නේ කට්ටියගේ. ඔව් ඔව් ඔව්. ඒක පින්තූරක් තියෙනවද? ඔක්කොම තියෙනවා. මේ අපි ගාව ඉදින් තමයි අපි ප්‍රොෆයිල් එක දාන්නේ. ඒ වෙලෙම කතා කරලා ගන්නත් පුළුවන්. මේ හරි එහෙනම් මම දැන් link එක දාන්නම් මිස්. හරි හොඳයි යා. හරි හරි.